It's my birthday! Finally, එහෙනම් ඔයාලට මගේ birthday vlog එක අරන් ආවා. මට දැන් 21ක්. It's my 21st birthday. ඉතින් ඇත්තටම කිව්වොත් මං birthday එක මේ පාර කලින් celebrate කරා. අපි November 8 තමයි celebrate කරේ. මගේ birthday එක තියෙන්නේ 10th. ඒ වුණාට අපි ගොඩක් Monday මගේ birthday එක වැටලා තියෙන හින්දා අපි හිතුවා Saturday වගේ දවසක අපේ පාටි එක දැම්මොත් හොඳයි කියලා හැමෝටම ලීසි හින්දා. ඉතින් අපි birthday එක celebrate කරේ නම් Saturday. තමයි ඉතින් අපි මගේ birthday celebrate කරේ. ඉතින් අපේ family එකේ අය අපේ cousins-ලා එතකොට මගේ යාළුවෝ campus එකේ office එකේ යාළුවෝ ගොඩාක් හිටියා. ඉතින් යාළුවට thank you මගේ birthday එක මාත් එක්ක celebrate කරන්න එකතු වුණාට. මෙයා නම් ආවේ හැබැයි චුට්ටක් පරක්කු වෙලා. එයා තව වෙන birthday එකක් යාට තිබිලා එයා ඉතින් ඒකට ගිහින් තමයි ආවේ. ඒක හින්දාදී පරක්කු වුණා. කේකුත් කැපුවට පස්සේ තමයි ආවේ. මේ ඉන්නේ මගේ ඉස්කෝලේ යාළුවෝ මෙතනිනුත් තව කීප දෙනෙක් අඩුයි. අපරාධි මේ පාර අපේ කට්ටියම ඉස්කෝලේ යාළුවෝ හැමෝම වගේ ආවා. 3 දෙනෙක් විතර තමයි අඩු. ඉතින් යාළුවත් ආවා නම් අපේ කට්ටියම ෆිල් වෙනවා ඉස්කෝලේ යාළුවෝ. මාත් එක්ක එකට නර්සරි ගියපු යාළුවෝත් ඉන්නවා මෙතන. ඒ තරම් චූටි කාලේ ඉඳන් සමහරක් අය මම දැක්කේ අවුරුදු 3-4කට විතර පස්සේ. එයාලා හැමෝම ලොකු වෙලා ඉතින් හැමෝම ජොබ් කරනවා. හැමෝම ඉතින් ලොකු වෙලාද. ෂෝ ඉතින් එයාලත් එකයි එහෙම හම්බු උන්නේ එක ගැන. ඔහොම හරි. හැමෝම ඉතින් බිසි වර්ක් කරන හින්දායි වැඩිය හම්බ වෙන්නේ නැහැ. ඒත් මම හිතනවා මේ බොන්ඩ් එක අපි ඉස්සරහටත් අපිට තියාගන්න පුළුවන් වෙයි කියලා. හරිම ෂෝක් යාළුවෝ ටිකක්. ඉතින් මගේ බර්ත්ඩේ කොහොම තමයි උනේ. අපි ඉතින් ඊට පස්සේ පොඩි ෆන් එකක් කරන් මගේ බර්ත්ඩේ එක මෙතනින් ඉවර වුණා. මට ෆ්ලවර්ස් ගොඩකුයි තෑගි ගොඩකුයි හම්බුණා. අනේ මාර ලස්සනයි ෆ්ලවර්ස් නම්. ඒවට thank you. ඊට පස්සේ පොඩි ස්පෙෂල් gift එකකුත් හම්බුණා අපේ යාළුවගෙන්. අද November 10 අද තමයි මගේ birthday එක ඇත්තරම Saturday celebrate කරාට අද තමයි ඇත්තටම මගේ birthday එක. ඉතින් හවස අපි හිතුවා dinner එකට එළියට යනවා කියලා. ඒ වුණාට අපි ලොකු plan කරගෙන හිටපු දෙයක් නෙමෙයි. මොකද අපි Saturday කොහොමත් celebrate කරලා තිබි birthday එක. ඉතින් පස්සේ හවස අන්තිම මොහොතේ තමයි මෙහෙම යන් කියලා හිතුවේ. අපි ආවේ Cinnamon Lake side එකට. Cinnamon Lake side එකේ කොහොමත් කෑම නම් රසයි කියනවා. ඇත්තටම කිව්වා වගේ මාර්ම රසයි කෑම නම්. අපි දෙන්න විතරයි ඉතින් ආවේ. දැන් මේ කෑම දැක්කම ආයි ඉතින් බඩගිනි හැදෙනවා. ඇත්තටම රසයි කෑම නම්.
Ada sauce එක ගන්න. රස වැඩිකමට කාගෙන ගිහින් වගේ කටත් පිච්චුණා අන්තිමට. ඒකට ඒක නම් ඇත්තටම රසයි කෑම. හොඳටම බඩ පිරුණ. ඇත්තටම අපිට වැඩි අපි ගත්ත දේවල් අන්තිමට ගෙදරත් ගෙනාවා. අපි ගත්ත ඒවා එහෙමම ඉතුරු වුණා. මොකද ඉතර ගොඩක් තිබ්බ ඇතරම කෑම. ඒ ගානට ඉතින් හොඳටම තිබ්බ කෑම හොඳටම රසයි. මං නම් ආසයි ටේස්ට් එකට. හැබැයි අපි ගත්ත චිකන් එක නම් චුට්ටක් අපේ වැරද්ද ඒක. අපි ගත්ත එක චුට්ටක් සැර වැඩි එක. ඒකේ ගහලම තියෙනවා. ඒකේ ටේස්ට් එකත් අපිට හරියන්නේ නැහැ. අපිට වෙන එකක් ගන්න තිබ්බා. අපිට ඒක විතරයි එලකට උනේ. අනිත් හැම එකක්ම මාරම හොඳයි. මේ ඩම්ප්ලින්ග්ස් නම් මාරම රසයි. මාර ෆැන්සි. ඒව මාර ලස්සනට අපිට සර්ව් කරා. අතර මාර රහයි. අරය නම් ලොකු ඩම්ප්ලින් ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒවට ඒත් කැමති වුණා. ඒකේ රසට ඇත්තටම රසයි. අපි ගත්තේ මුලින්ම අපි ඇපටයිට් එකක් විදියට ප්‍රෝන් මතක නැහැ නම. ප්‍රෝන්ස් මොකක් හරි තියෙන එකක් තමයි ගත්තේ. අර මුලින්ම මං කෑවේ. ඒක ඊට පස්සේ ඩම්ප්ලින්ග්ස් නම් ගත්තේ මම ආසෙ හින්දා. ඇත්තටම ඒක ගත්තට පස්සේ බඩ පිරීලා ඉවරයි. ඩම්ප්ලින්ග්ස් නම් ඉතින් 4යි තිබ්බේ. ඒකත් ඉතින් ඩම්ප්ලින්ග්ස් උත් ඒ වුණාට කෑවහම ඉක්මනට බඩ පිරෙන දෙයක්. ඒක ගාම ඇත්තටම සාමාන්‍යයෙන් බඩ පිරලා තිබ්බේ. ඊට පස්සේ අපි මේන් ඩිෂ් එක විදියට අපි ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි ගත්තේ. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි ආයි කටල් ෆිෂ් ගත්තා මං හිතන්නේ. ආයි චිකන් ගත්තා. මං කිව්වේ අර චිකන් එක ගොඩාක් සැරයි. ඒකෙන් අර අනිත් ඒවල ටේස්ට් එක චුට්ටක් අඩු වුණා කියලා හිතනවා. ඒක ඉතින් අපිට ගන්න තිබ්බ වෙන එකක් අපි ඒ වෙලේ වැරදි එක අපි තෝරගත්තේ. එහෙම එකක් තමයි උනේ. කොහමරිත් ඕවරෝල් කෑම වලට 10න් 8ක් විතර දෙන්න පුළුවන්. හොඳට කෑම තිබ්බා. පෝෂන් එකත් සාමාන්‍යයෙන් හොඳට තිබ්බා. බඩ පිරෙනවා. අනික කෑම රහයි. ඇත්තටම කියනවා වගේම සිනමන් ලේක් සයිඩ් එකේ කෑම රසයි. ඉතින් ඕම තමයි. ඊට පස්සේ මට චූටි සර්ප්‍රයිස් එකක් හම්බුණා. මට කේක් එකක් ගෙනාවා. ඉතින් යාලා මට ඒ වෙලේ ලැජ්ජ හිතුණා. මගේ මූණෙම පේනවා ඒක. ඊට පස්සේ ඉතින් ඒකත් කපලා ඒව තමයි. ඉතින් එදා දවසේ ඉතින් ඔච්චරයි උනේ. I hope you guys enjoyed this video. Thank you for watching. Bye.